අද දවසේ යන්න පුංචි පාඩමක් අරගෙන තමයි මම ඔයාලා ගාවට ආවේ. හරිද? අද පාඩම තමයි ඔයාලා දන්නවද? කොරේ සොරේ අර. හරි? කොරේ කියලා කියන්නේ මේක. කොරේ මේක. සොරේ ඒක නැත්නම් ඕක. අරේ අරක. හරි. දැන් ඕක පාවිච්චි කරන අවස්ථා ටික ගැන කතා කරන්න තමයි ආවේ. හරිද? කොරේ කියලා කියන්නේ මේක. ඒ කියන්නේ දැන් මම ගාව තියෙන දෙයක් නම් මම ගාව තියෙන පොතක්. හරි? මං ගාව තියෙන පොතක්. එතකොට මේ පොත ගැන කතා කරද්දි මට මේක කියලා කතා කරන්න පුළුවන් නේ. මේක පොතක්. එතකොට කොරේවා හොන්දෙස්. කොරේවා හොන්දෙස්. එතකොට මේ මං ගාව තියෙන පොතක් නම් මං ගාව කතා කරන පුද්ගලයා ගාව තියෙන දෙයක් නම් ඒකට අපි කොරේ යූස් කරනවා. නමුත් මං ඉස්සරහ කෙනෙක් ඉන්නවා. හරි? මං ඉස්සරහ කෙනෙක් ඉන්නවා. ඒ කෙනා ගාව තියෙන දුරකථනයක්. එතකොට මට මේක කියලා යූස් කරන්න බෑ. හරි? එතකොට මං ඒකට කියන්නේ ඒක මොකක්ද නේද? ඒක මොකක්ද? මං අහන ඒක මොකක්ද? සොරේව නන්දෙස්කා. ඒක මොකක්ද? තේරුණාද? එතකොට කතා කරන පුද්ගලයා ගාව තියෙන දෙයක් නම් අපි යූස් කරන්නේ කොරේ කියන එක. අපි ළඟ හෝ අපි අනිකුත් කතා කරන පුද්ගලයා ගාව තියෙන දෙයක් ගැන කතා කරද්දී අපි කියන්නේ සොරේ කියන එක යූස් කරනවා. සොරේ කියන්නේ නම් ඒක ඕක. දෙන්නටම දුර දෙයක්. ඒ කියන්නේ කතා කරන සහ අසන පුද්ගලයා දෙන්නාටම තියෙන දුර දෙයක් ගැන කතා කරද්දී අපි පාවිච්චි කරනවා අරේ කියන ග්‍රැමර් පැටර්න් එක. එතකොට අරේ කියලා කියන්නේ අරක. අරක. එතකොට මට දුර නම් මං කියන අරක කියලා කියනවා. එතකොට අසන කෙනාට දුරයි නම් එයත් අරි කියන එක යූස් කරන්න පුළුවන්. හරි. එතකොට අපි හිතමු අරක මොකක්ද කියලා අපි හරි අරේවා නන්දෙස්කා. අරේවා නන්දෙස්කා. එතකොට දැන් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. එතකොට මේ අතර වෙනස ඔයාලට කොරේ සොරේ අරේ කියන වචන තුනේ වෙනස තේරෙන්නේ නැති. ඒ කියන්නේ හැමතිස්සෙම තමන් ගාව තියෙන දෙයක් නම් ඔයා යූස් කරන්න ඕනේ කොරේ. ඒ වගේම තමයි අනිත් කෙනා ගාව තියෙන දෙයක් නම් ඔයා යූස් කරන්න ඕනේ සොරේ කියන එක. එතකොට දුර තියෙන දෙයක් නම් අපි යූස් කරන්නේ අරේ කියන එක. හරි. මම හිතනවා ඔයාලට මේ ග්‍රැමර් පැටර්න් එක තේරුණා කියලා. එහෙනම් ඔයා අනිවාර්යයෙන්ම පුංචි වාක්‍යයක් හදලා අපිට කමෙන්ට් කරන්න. හරි? සයෝනා